කාන්තාවකගේ ජීවිතේ මැහුම් කියන්නේ ඊටාම වැදගත් කොටසක්. මොකද අපි හැමෝම ආසයි ෆැෂන් කරන්න. කොහොමද අපිට අපේ මැඳුමක් අපිටම මහ ගන්න පුළුවන් නම් ඒකත් පර්ෆෙක්ට්ලි ලස්සනට ෆිටින්ග්ස් තියෙන. ඉතින් ඔයත් ආසයි නම් ඔයාගේ ඇඟට සරිලන විදිහට ලස්සන ඇඳුමක් නිර්මාණය කරගන්න එකතු වෙන්න ඉවෙන්ට් ගයිඩ් YouTube channel එකට. සීතාදේවි වික්‍රමසිංහ මහත්මියගෙන් ඉගෙන ගන්න ගොඩාක් සිසුවියන් වගේම YouTube එකෙන් වීඩියෝස් බලපු සිසුවියනොත් කතා කරලා ඉල්ලුවා ආයෙත් මහුම් පාඩම් කරන්න කියලා. ඉතින් අපි අරගෙන ආවා අලුත් ටෙක්නික්ස් ටිකක් ඕගොල්ලන්ට සීතාදේවි වික්‍රමසිංහ මහත්මිය සමගින්. අද ඕගොල්ලන්ට සීතාදේවි වික්‍රමසිංහ මහත්මිය අරගෙන එන්නේ easy method එකක් basic block එක හදන්න. ආයිබෝවන් අද මම පාඩමෙන් මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් ක්‍රමයකට මූලික පතරමක් සකස් කරගන්න අන්දමයි. ඊට ඉහත මෙවැනි පාඩමක් අපි කරලා තිබුණේ නැහැ කිසිම මාධ්‍යයකින්. ඒසම ඕගලන්ට මේක නව අත්දැකීමක් වෙයි මේ මූලික පතරම සකස් කරගන්න අන්දම. දැන් අපි බලමු කොහොමද මේ මූලික පතරම අඳින්නේ කියලා. හම්මුණ සාන්ට මම A කියලා යොදනවා. ඒ ඉඳලා අඟල් 3ක් පල්ලෙහාට ලකුණු කරනවා. අඟල් 3යි හරස් රේඛාවේ 2.5යි. ඊට පස්සේ අපි B හා C කියන ලක්ෂ දෙක හමාකාරව ඇඳ ගන්නවා මේ වගේ. මේ ඉදිරිපස කර තමයි මේ වගේ අපි ඇඳේ. දැන් මේ පතරමේ විශේෂත්වයක් තියෙනවා කියලා මම කිව්වා ඔයගලන්ට. ඒ කියන්නේ මේකෙන්ම තමයි අපි පිටුපස පතරමත් අඳින්නේ. ඒ නිසා පිටුපස කරත් අපි දැන් ලකුණු කරන්න යන්නේ. ඒ ඉඳලා අඟල් 3 කාලක් විතර පල්ලෙහාට ගලලා අපි කඩ රේඛාවකින් ඇඳගමු පිටුපස කර අඟල් 3 කාලයි. ඊළඟට තමන්ගේ උරහිසේ දිග C සිට ඉදිරියට ලකුණු කරන්න මේ රේඛාවේ. ඒක D කියලා දාමු. මම උදාහරණයක් වශයෙන් අඟල් 4.5ක් ගන්නවා. මේ උරහිසේ දිග. ඊළඟට D ලක්ෂයේ සිට අඟලක් පල්ලෙහාට දානවා මම E කියලා දානවා. මේ ඔක්කොම සම්මත මේ වශයෙන් තමයි දැක්වෙන්නේ. දැන් C සහ E කියන ලක්ෂ්‍ය දෙක අපි මේ වගේ රේඛාවකින් සම්බන්ධ කරනවා. ඔන්න උරහිසේ දිග අඟල් 4.5යි. ඒක මම රවුන්ඩ් කරනවා ඔයගලගේ මිම්මක් නිසා. ඊළඟට ඊටාම් වැදගත් මිම්මක් තියෙනවා. A සිට පහළට ලකුණු ගන්න ඕනේ AF වශයෙන්. ඒක ඇවිල්ලා පපුව අඟල් 32 ගණන් සකස් කරගන්න මේ අන්දමේ පපුව අඟල් 32 නම් අපි ඔක 8ෙන් බෙදලා අඟල් 3ක් එකතු කරනවා. එතකොට අපිට ලැබෙන්නේ අඟල් 38 අපි 32යි මම ගත්තේ. එතකොට අපිට 4යි 3ක් එකතු කරාම අඟල් 7යි. ඒ කියන්නේ AF කියන්නේ අඟල් 7යි. ඒක ලියා ගන්නකො AF සමානයි අඟල් 7යි. ඒක ලැබුණ විදිය තමයි මේ ක්‍රමය. ඊළඟ F හරහා අපි රේඛාවක් අඳිනවා. ඔන්න අපි දැන් F හරහා රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ අපි ලකුණු කරන්නේ පපුවේ මිම්ම 32 4ෙන් බෙදලා දැන්. බෙදලා අඟලක් එකතු කරනවා. එතකොට 4ෙන් බෙදුවම අඟල් 8යි. එකක් එකතු කරාම අඟල් 9යි. අපි මේ අඟල් 9 ලකුණු කරන එක උඹලගේ පපුවේ මිම්ම. ඉතින් තමන්ගේ පපුවේ මිම්ම ලකුණු කරගන්න. හොඳේ. ඊළඟට අපි F මේක F AF මේක අපි G කියලා දාමු. ඊළඟට අපි මේ උරහිස් E ලක්ෂේන කෙලින් රේඛාවක් අඳිනවා පපුවේ මිම්මට. කෙලින් රේඛාව. ඊට මේ රේඛාවක් සමාන කොටස් 3කට ලකුණු කරනවා. මේ ඇදපු රේඛාව සමාන කොටස් 3කට ලකුණු කරනවා. ඊට පස්සේ අපි අත්පටේ ඇඳ ගන්න මේ G ලක්ෂේන කවාකාර හැඩයක් ගන්නවා මෙතනට. පළවෙනි ලක්ෂයට. මේක තමයි අපේ පිටුපසත් වටේ ඉතිය ගන්නෙ. දැන් ඉදිරිපසට ගන්නකොට අපි මදක් කවාකාරව ගන්නවා. පිටුපසට අපි කෙලින් ගත්ත අතරේ ඉදිරිපසට අපි මදක් කවාකාරව ගන්නවා. ඊළඟට අපි කරන්නේ A සිට පහළට අපි ලකුණු කර ගන්නවා තමන්ගේ උස. සාමාන්‍ය ඉන දක්වා උරහිසේ සිට ඉන දක්වා මෙන්න තමයි ලකුණු කරන්නේ. ඒක උදාහරණයක් වශයෙන් අඟල් 15ක් ගත්තොත් අපි මේක J කියලා දානවා. කියන්නේ AJ කියන්නේ අඟල් 15යි ඒ උස. ඒ උස අපි ලකුණු කරන්නේ A සිට ලකුණු කරන්නේ උස.
ඊළඟට අපි කරන්නේ ඒ උස ලකුණු කරාට පස්සේ නැවත හරස් රේඛාවක් ඇඳලා මේ හරස් රේඛාවේ අපි ලකුණු කරන්නේ ඉනමින්ම. මම උදාහරණයක් වශයෙන් 24ක් ගන්නවා. 4ෙන් බෙදනවා. අඟල් 6යි. එකක් එකතු කරන්න ඕනේ ඩාට් එකට. අඟල් 7යි. ඒ 7 අපි J සිට ලකුණු කරනවා ඉදිරියට. ලකුණු කරලා අපි අපේ යා කරගන්න ඕනේ අත්කටේ G ලක්ෂයට. මෙන්න මේ විදිහට තමයි එතකොට අපිට අංශය අපි. ඊළඟ අපි කරන්න ඕනේ ඉනට ඔපනැල්ලක් දාන්න. මේක සාමාන්‍යයෙන් අපි ඔපනැලි උසයි ඔපනැලි පල්ලයි මැන ගන්නවා සාජකස් කරනකොට මේ පතරමේදී අපි දල වශයෙන් ගන්නවා J සිට අඟල් 3ක් ලකුණු කරනවා. අපි M කියලා දානවා. M සිට එක අඟලක් ලකුණු කරනවා. N කියලා දානවා. M වල මැද ඉඳලා අපි අඟල් 5ක් පමණ උසට ලකුණු කරලා ඒක අපි සම්බන්ධ කරගන්න ඕනේ මේ ලක්ෂ්‍ය දෙකට. M ලක්ෂයටයි N ලක්ෂයටයි අපි යා කරගන්න ඕනේ. ඕන්න අපේ ඔපනැල්ල. දැන් මේ අන්දමින් තමයි අපි සකස් කරගන්නේ අපේ ඉදිරිපස. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා පිටුපස පතරම වෙන කොළියකට පිටපත් කරගන්න ඕනේ. ඒක මම පෙන්වුවා කුඩාවට මේකේ අය කුඩාවට පෙන්නනවා මේක පිටුපස කොහොමද පිටපත් කරන්නේ කියලා. පසුමැද රේඛාවයි කරායි උරහිසයි අත්වටයයි අංශයයි ඉන රේඛාවයි ඊළඟට ඩාට් එක. මේ ටික අපි වෙනම පිටපත් කරගන්න ඕනේ. කියන්නේ කර උඩින් තියෙන කර උරහිස අත්වටය අංශය ඉන රේඛාව පසුමැද රේඛාව කියලා මේකට සඳහන් වෙන්නේ පිටිපස්සේදී. ඊළඟට මේ ඉන ඔපනැල්ල. දැන් අපි ඔයගලන්ට තව වැදගත් දෙයක් තියෙනවා. මේ අත්වටේ මැන ගන්න ඕනේ රවුමට. මොකද මුළු අත්වටේ 16ක් තිබුණොත් මේ අත්වටේ තියෙන්නේ 8ක්. ඉතින් ඒක ඔයගලන් මැනලා බලන්න ඕනේ මේ තමන්ගේ අත්වටේට සමානව තියනවාද කියලා. අසමාන වුණොත් ඒක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ B ලක්ෂයයි F එකෙන්ද මැදින් රේඛාවක් ඇඳලා කපලා ඈඩ් කර ගන්නවා මදිනා. ගොඩක් වෙලාට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හරියට නිමි ගත්තොත් එහෙම ඔයගලන්ට. දැන් මේ අන්දමින් තමයි අපි අලුත් මූලික පතරම සකස් කරගන්නේ. දැන් මේකට අපි මේක අපිට යොදා ගන්න පුළුවන් සාමාන්‍ය A-line ගවුම් වලට, බ්ලවුස් මෝස්තර, නයිටි, හවුස් කෝට්ස්, ඒ සියලු කුර්තා টොප්ස් වලට මේ හැම එකටම මේක යොදා ගන්න පුළුවන්. නමුත් ඒක සාරි ජැකට් සඳහා සුදුසු වන්නේ නැහැ. හේතුව සාරි ජැකට් සඳහා අපි අංශෝපනැල්ල සකස් කරගන්න ඕනේ. ඉතින් මෙතන අංශෝපනැල්ලක් නැති නිසා අපිට මේ පතරම සාරි ජැකට් සඳහා පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉදිරියේදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සාරි ජැකට් එක පතරම සකස් කරගන්නේ මොන අන්දමින්ද කියලා බලන්න. දැන් අපි මේ පාඩමෙන් ඉගෙන ගත්තේ අපි ඉදිරිපස සහ පිටුපස පතරම් දෙක මූලික පතරමක් හදාගන්න හැටි. දැන් අපි කරන්නේ මූලික පතරම ඇඳගත්තට පස්සේ ඒකට මැහුම් වාසි තියාගන්න. ඉතින් අපි වක්‍ර රේඛාවක් තමයි කරයි අත්වටය. මේ දෙකට අපි සෙන්ටිමීටර 1 සෙන්ටිමීටර 1 මේ වගේ එළියේ මැහුම් වාසි තියාගන්න ඕනේ. උරහිසට අපි අඟලක් තියාගන්නවා. මේ අත්වටේට අපි සෙන්ටිමීටර එකක් තියනවා. නැවත අපි අඟලක් තියනවා අංශයට. ඉන රේඛාවටත් අපි අංශය ඉන පල්ලෙහාට ඉන රේඛාව පල්ලෙහාට කෙලින්ම අඟලක් මැහුම් වාසි තියාගන්නවා. දැන් පිට පිටෝන් එකක් කරන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මේ පෙරමැද රේඛාව ඉදිරියෙන් අඟලක් තියාගන්න. එතන පෙරමැද රේඛාව ඉදිරියෙන් අඟලක් තියාගත්තාම පිටෝන් එකක් කරලා බලන්න පුළුවන් ඕගොල්ලෝ හදපු පතරම ඔයගලන්ට ගානට තියනවාද කියලා. දැන් පිටුපසට මැහුම් වාසි තියනකොට අපි එතකොට ඉස්සරහට තියෙන නිසා පසුමැද රේඛාවට තියන්නේ නැහැ. නැවත කරට අඟල් භාගයයි උරහිසට අඟලයි අත්වටේට සෙන්ටිමීටර 1යි අංශයට 1 අඟලයි ඉනට 1 අඟලයි. පසුමැද රේඛාවත් කපන්නේ රෙද්දි නැම්මට. දැන් මේක සකස් කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවනි පොප්ලින් රෙද්දකින් කපලා කොහොමද යකට තියෙන්නේ කියලා බලන්න. අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. සබස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඉදිරියටත් අපේ සීතාදේවි වික්‍රමසිංහ මහත්මිය විසින් මෙහෙවන මැහුම් පන්ති රැගෙන එනවා.